සුබ දවසක් යාළුවෝ හැමෝටම මම අද ඔයාලට අරන් ආවේ පොඩි බබාලා ඉන්න අයට පොඩි කලිසම් මේ බලන්න මෙන්න මේ වගේ අපි බලමු කලිසමක ඉන්න කොහොමද කියලා ඉන්න 10ක් නේ ඉන්න 10ක් වගේ ඇදෙනවා එතකොට උස තියෙනවා උසත් 10ක් තියෙනවා මේවා චූටි බබාලාට ගන්න පුළුවන්. ඔයාලගේ බබාලා ඉන්නවා නම් එක එක කලර්ස් තියෙනවා. සමහර ඒවා පොඩි කලිසනුත් තියෙනවා සමහරක්. බලමු අපි මේ කලිසම කලින් බලපුවට වැඩි පොඩි. මේකේ ඉන්න 10ක් ඇදෙනවා. ඉන්න 10ක් ඇදෙනවා. උස බලමු. උස තියෙන්නේ 9යි. ඒ වගේ චූටි වෙනස්කම් එක පාට කලිසම් තියෙනවා. ගොඩක් එකම සයිස් එකේ තියෙන්නේ. ඉන්න 10ක්. එතකොට උස 10ක් වගේ. දැන් මේකේ නම් උස තියෙන්නේ 7යි. උස තියෙන්නේ අඟල් 7යි. ඒ වගේ ඒවා චූටි බබාලට ඇඳිය හැකි. මේක ඊට වැඩිය ලොකු කලිසමක්. ඒ කියන්නේ අරකට වැඩිය තරමක් පොඩ්ඩක් විතර ලොකුයි. මේක ඉන ඇදෙනවා 12ක්. 12ක්. එතකොට උස බලමු අපි. උස තියෙන්නේ අඟල් 10යි. ඒ වගේ පාටින් ගන්න පුළුවන්. මේ කලිසමක් වෙන්නේ රුපියල් 100යි. රුපියල් 100ට අද කාලේ බිස්කට් එකක්වත් කන්න බෑ. ඇත්තම කතාව කිව්වොත්. බිස්කට් එකක්වත් කන්න බැරි කාලේ මේ කලිසමක් අරගෙන පොඩි බබෙකුට දවස් 2-3ක් ඇඳුවත් පාඩු නෑ. දවස් 2-3ක් නෙමෙයි මේ කලිසම් හොඳට ඕවල කරලා හොඳ ඇදෙන ඉලාස්ටිය දාලා හොඳ නිමාවකින් තමයි තියෙන්නේ කලිසම් ඔක්කොම. ඒ හින්දා මේක අවුරුද්දක් වුණත් අඳින්න පුළුවන් මේ කලිසම්. මේ කලිසමක් කඩේ ගන්නවා නම් ඊට වැඩි ලොකු ගාණක් වෙනවා. මම ඔයාලට දෙන්නේ රුපියල් 100යි. මේ අපේ ගාමන්ට් එකේ මෙහෙන කලිසම් ඕනේ තරම් පාට තියෙනවා. මේ කලර්ස් තියෙනවා. එතකොට මේ රතු පාට මේ ඔක්කොම එකම සයිස්. මේ තියෙන පාට තමයි. ලොකු ස්ටොක් එකක් නෑ අපි ගාව. තිබුණා. ඒත් දැන් ඉවරයි. දැන් ඉතිරි වෙලා දෙන්නේ කෑලි 100ක් වගේ. ඔයාලා කැමති නම් ඕඩර්ස් එකක් දාගමු. මේ තියෙන පාට වර්ග ඉක්මනින් ඕඩර්ස් එකක්